හෙලෝ ළමයි අයිබෝවන් වනකම් සලාම් වලයිකුම් කියාගෙන ඔන්න අදත් ඔයාලගේ ඩිස්ප්ලේකට මම ආවා. මේ දවස්වල ලංකාවේ රැපර්ස්ලා මාරුවෙන් මාරුවට ඩිස් ගහ ගන්නවා නේද? අන්න ඒ විදිහට මේ දවස්වල සෝෂල් මීඩියා වල ගොවිතැන් කරන කොල්ලන්ටයි කෙල්ලන්ටයි අංකල්ලටයි ඇන්ටිලටයි මගේ මේ වීඩියෝ එකට හොඳ සැර ඩිස් එකක් ගහන්න කියලා මං ආරාධනා කරනවා. හරි, අපි දැන් යමු වීඩියෝ එකට. අනේ මන්ද ළමයි ගියාත්මේ මම බල්ලෙක්ද කොහෙද? කොහේ ගියත් බලු තඩියෙක් නම් සෙට් වෙනවා. ළමයිනේ මම ආනමඩුවේ පොළව කොටන එක ඔයාලට ඉතින් අරුමයක් නෙවෙයිනේ. නමුත් ඔයාලට හිතුණද ඇයි මම මේ පොළව රොටරියක් දාලා රොටරි කරන්නේ නැතුව මේ විදිහට හරි අමාරුවෙන් උදැල්ලෙන්ම කොටන්නේ කියලා? ළමයිනේ මේ පොළවේ බිස්ස බැඳිලා තියෙන්නේ. බිස්ස බැඳෙනවා කියලා කියන්නේ කාලයක් තිස්සේ වල් පැල වෙලා. විශේෂයෙන්ම වල් පැල කියලා කියන්නේ අර අල්ලිමාන කියලා જાතියක් තියෙන්නේ, දන්නව නේද? ඒ අල්ලිමානවල මුල් හරි ඒ කියන්නේ ලොකු තන්තු මුල් පද්ධතියක් තියෙන්නේ. එතකොට ළමයි ළඟ අලිමාන ගස් පැලවුණාට පස්සේ අර තන්තු මුල් පද්ධතිය දැලක් වගේ මුළු පොළව පුරාවටම පැතිරිලා පොළොවේ තියෙන සම්පූර්ණ සාරයම අර අලිමාන ගහට ඇදලා ගන්නවා. එතකොට මම මේ හරි අමාරුවෙන් පොළව ටික කොට ඒ කොටන එක උදළු තලයකට එන පස් ටික පවා කැටේ පොඩි කරලා ඒ අවට තියෙන තන්තු මුල් ටික මේ විදියට අතින් එකතු කරලා අයින් කරගන්නවා. ඇත්තටම මම මේ කොටස කෙටුවේ සාම්පල් එකක් බලන්න. ඒ කියන්නේ පොළවේ පොහොර රසය කොච්චරක් තියෙනවද කියලා පැල ටිකක් වගා කරලා බලන්නම තමයි මම මේ පොළව කෙටුවේ. දැන් මේ කරන්නේ පොළව කොටනකොට ලොකු පස් කුට්ටිනි කැඩුනේ. ඒ පස් කුට්ටි ටික කුඩු කරලා මේ විදිහට පොළව සමතලා කර ගන්නවා. මේ විදිහට පොළව සමතලා කර ගත්තාම එකම ඩියුරේෂන් එකකට අපිට පැල හිටවන්න පුළුවන්. පට්ට මහන්සි ඈ මේ වැඩේ. ළමයිනේ මං ඔයාලට කියන්නමයි හිටියේ. සමහර පිරිමි ළමයි මට මැසේජ් දානවා, අයියේ අද ඔයාව ටවුන් එකේ දැක්කා, ඒත් කතා කරන්න බය නිසා කතා කළේ නෑ කියලා. ඇයි හත්තිකේ මාත් එක්ක කතා කරන්න බය? මම ෂාරුක් ખાන්වත් සල්මන් ખાන්වත් නෙමෙයිනේ. මමත් සාමාන්‍ය මිනිස්සෙක්. මම මේ කියනවට ඔයාලා මාත් එක්ක කතා කරලා බලන්නකෝ. ඊට පස්සේ ඔයාලටම හිතෙයි අපරාදේ අපි මූත් එක්ක කතා කළේ කියලා. ළමයිනේ මම දැන් මේ වතුර ගහන්නේ අර කලින් පොළව කොටලා තන්තු මුල් ටික අයින් කරගත්තු පොළවට. මොකට දන්නවද? තනකොළ බීජ තියෙනවා නම් පැලවෙන්න. හරි, දැන් අපි මේකට වතුර මල් ටිකක් සෙට් කරන්නයි යන්නේ. මම ආනමඩුවේ වත්තට වතුර ලයින් එක දාලා තියෙන්නේ අඟල් 1.5. මහ ලයින් එකෙන් අඟලට රෙඩියුස් කරලා අරගෙන ඒකත් රෙඩියුසර් එකක් පාවිච්චි කරලා අඟල් භාගෙට ගන්නවා. එයාලා දන්නවද එහෙම කරන්නේ ඇයි කියලා? එතකොට වතුර එන ප්‍රෙෂර් එක වැඩි වෙනවා. මම දැන් මේ බෝල් වෑල් එක දාන්න යන්නේ අඟල් භාගෙන්. සාමාන්‍යයෙන් මම නොරොච්චෝලේ වත්තට මල් දාලා තියෙන විදිහටම තමයි ආනමඩුවේ වත්තටත් මල් දාන්න යන්නේ. මේ විදිහට පොළවේ කාණුවක් හාරලා ඒ කාණුවට මල් බට ටික යට කරනවා. මොකද දන්නවද? එතකොට බටවලට අවුවෙන් හානියක් වෙන්නෙත් නෑ. ඒ වගේම පොළොවෙන් දෙන පීඩනයට මල් බට ගැලවෙන්නේ නැතුව හිටිනවා. ඔන්න ඔය විදිහට තමයි ළමයි මල් 4ක් මම සෙට් කරගත්තේ. ළමයිනේ ඔයාලා දැන් මේ දකින්නේ ගම් වතුරෙන් බොහොම අමාරුවෙන් බේරගත්තු කොට්ට පතෝල බීජ කිහිපයක්. අපි යමු දැන් මේක තවන් දාන්න. හට්ටියට දානකොට හිතුවේ මම මේ උයන්න හදනවා කියලා නේ. නෑ මේක මේ හොඳට පොඟව ගන්නයි යන්නේ. සාමාන්‍යයෙන් මේ විදිහට බීජ පාවෙනව නම් ඒ බීජ පැල කරන්න නුසුදුසු බීජ විදිහටයි අපි ගණන් ගන්නේ. නමුත් මං ඔයාලට පොඩි දෙයක් පෙන්නන්නම්කෝ. ළමයිනේ මම අද මේ පතෝල බීජ තවන් දාන්න යන්නේ පොල් කටුවල.
පොල් කටු කියලා කිව්වේ ගැහැණු පොල් කටුවල. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි මේ පොල් කට්ටට කියන්නේ ගැහැණු පොල් කට්ට කියලා. සිදුරු තුනක් තියෙන පැත්ත ගැහැණු පොල් කට්ට, උලක් තියෙන පැත්ත පිරිමි පොල් කට්ට. වත්තෙම එක තැනක රොඩු එකතු වෙලා කළු වෙච්ච පස් ටිකක් තිබ්බා. ඉතින් මම තවාන දාන්න ඒ පස් ටිකම තෝරගත්තා. ඔයාලත් පොල් කටුවල බීජ තවන් කරනවා නම් පරණ පොල් කටු තෝරගන්න. මොකද පරණ පොල් කටුවල පොල් කුඩු නෑ. මොකද සමහරක් වෙලාවට පොල් කුඩු කන්න කූඹියනවා. එතකොට කූඹිය ඇවිල්ලා කන්නේ පොල් කුඩු විතරක් නෙවෙයි අර බීජෙත් කනවා. ඒ වගේම ළමයි අපි මේ තවන් දාන්න ගැහැණු පොල් කට්ට තෝරගන්න හේතුව තමයි අපි තවානට වතුර දාද්දී පැලේට අවශ්‍ය ප්‍රමාණයට ජලය අවශෝෂණය කරගත්තට පස්සේ අතිරික්ත ජලය සේරම අර සිදුරෙන් පොළවට බැහැලා යනවා. ඔන්න ඕකයි විස්තරේ. ළමයිනේ ඔයාලට මතකයි නේද මගේ තිබ්බටු පැල වගාව? මේ වීඩියෝ එක කරන දවස වෙනකොට මේ තිබ්බටු පැල මම හිටවලා දවස් 20ක් සම්පූර්ණ වෙනවා. හැබැයි මේ තිබ්බටු පැල දවස් 20කට හැදුණු ප්‍රමාණය නම් සතුටුදායක මට්ටමක නෑ. ඒකෙන් අපිට මෙන්න මේ විදිහේ නිගමනයකට එළඹෙන්න පුළුවන්. ඒක තමයි පැලයකට ෂණික වර්ධනයකට අවශ්‍ය පෝෂක සංඝටක මේ පොළොවේ නැහැ. ඉතින් අපිට ඒවා කෘතිමව ලබා දෙන්න සිද්ධ වෙනවා. මම මේ තිබ්බටු පැලවලට යූරියා ටිකක් දාගෙන යනවා. යූරියාවල නයිට්‍රජන් තියෙන්නේ කියලා ඔයාලා හැමෝම දන්නවනේ. අතිශය සරලවම කියනවා නම් නයිට්‍රජන් වලින් කෙරෙන්නේ පැලේ හොඳට දළු දාලා වැඩෙන එක. කහපාට ගතිය ගිහිල්ලා හොඳ තද කොළ පාට පෙනුමක් එන එක. මම නම් මගේ මේ අතේ හුරුවට තමයි පොහොර දාන්නේ. අපි දාලා බලමු මේ තිබ්බටු පැලවල ප්‍රෝග්‍රස් එක කොහොමද කියලා. හරි. දැන් ඔයාලා මේ දකින්නේ පැය 24ක් වතුරේ පෙඟුණු පතෝල බීජ ටික. දැන් ඒවා පාවෙන්නේ නෑ. ඒවා ගිලිලයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේවා පැල කරන්න සුදුසු බීජ. ළමයිනේ මේ බීජ හිටවන්න ඕනේ මෙන්න මේ ඊතලේ යන විදිහට. මොකද එතකොට තමයි ඒ බීජට පැලවෙන්න ලේසි. ළමයිනේ වැඩේ පැහැදිලි නේද? කොම බීජ 25ක් ඉතුරු වෙලා තිබ්බා. ඉතින් මම පොල් කටු 25කට පස් පුරවලා ඒ බීජ 25ම හිටෙව්වා. ඉතින් ඉස්සරහට එන වීඩියෝස් වලදී අපි බලමු මේ බීජ 25න් කීයක් පැලවුණාද කියලා. ළමයිනේ මේ තවානට වතුර දානවා තරම්ම වැදගත් තව දෙයක් තියෙනවා. ඒක තමා හොඳට ඉරේලිය වැටෙන තැනක මේ බීජ ටික තියන්න ඕනේ. එතකොට තමයි ඉක්මනට පැලවෙන්නේ. එහෙනම් ළමයිනේ ලබන සතියේත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලව හම්බෙනකන් මං ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා.